හෙලෝ ඉතින් ගොඩාක් කලකින් තමයි බ්ලොග් එකක් දාන්නේ. අද ඉතින් මම පොඩි ගමනක් යන්න තමයි යන්නේ. ඉතින් අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. ඉතින් ගමන යන්න පටන් ගත්තා. යනකොට මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙක් හම්බුණා. හැපි වැලන්ටයින් ඩේ බොයිෆ්‍රෙන්ඩ්. ඉතින් ඒ යාළුවෝ දෙන්නවත් මං ආදරෙන් මතක් කරන්න ඕනි. දැන් අද මම යන්නේ දුම්හිඳ වෝටර්ෆෝල් එක බලන්න. ඉතින් මේ බදුල්ල ටවුන් එක ඉඳලා මහියංගන පාරේ යන්න ඕනි කිලෝමීටර් 5-4ක් වගේ යන්න ඕනි. ඉතින් බස් එකක යනවා නම් රුපියල් 50ක් ගන්නවා. ත්‍රිවිල් එකක යනවා නම් රුපියල් 800ක් වගේ වැටේ. එතකොට මේ තියෙන්නේ දුම්හිඳ වෝටර්ෆෝල් එකේ එන්ට්‍රන්ස් එක. එතකොට මේ තියෙන්නේ අද දවසේ මීදුම. හොඳටම මීදුම පාරවත් පේන්නේ නැහැ වාහනයක යද්දී. ඒත් ඉතින් ගියා අපි. පාරේ ඉඳලා කිලෝමීටර් 1.5ක් විතර අපි දියැල්ල ගාවට යන්න ඕනි. අම්මත් එනවා මේ. අම්ම නම් මොනවද කනවා. මේ කිලෝමීටර් 1.5ක් යන්න ඕනි. සීතලයි මේ දවස්වල වැස්ස. අදත් වැස්ස. මං හිතන්නේ අද වැස්ස හින්දා මේ වතුර ගොඩක් ඇති. අපිට වතුර සද්ද ඇහෙනවා මෙහෙට. මේ වෙලාවේ නම් මේ පාරේ යන දිගට එහෙම මේ පස් එහෙම ඇවිත් තියෙනවා. මේ දවස්වල වැස්සත් හින්දා අර උනාටුවක් තිබ්බනේ. ඒ හින්දා අම්මා ලිස්සයි බලාගෙන ඉන්න. ඉතින් අපි ටිකට්ස් ගන්න ඕනි. එක ටිකට් එක රුපියල් 100ක් තමයි වෙන්නේ. මේ දවස්වල මේ වැස්සත් එක්ක සීතලයි. ඒ හින්දා තමයි මම මේ ෂෝල් එකක් දානවා. පිණි බානවා. මේ කුඩේ යටගෙන වීඩියෝස් කරන්න අමාරුයි. රුපියල් 100යි ටිකට් එකක්. ඊට පස්සේ ඒක අරන් යන්න ඕනේ. මේ ලස්සනයි ඉතින්. මං අවුරුදු 23ක් ඉන්නේ බදුල්ලේ. ඒ වුණාට අවුරුදු 23ට දෙපාරයි දුම්හිඳ ගිහින් තියෙන. පළවෙනි චූටි කාලේ තාත්තේ එකපාරක් එක්කන් ගියා. ආය ඔය දැන් යන්නේ. මේ කඩවල එහෙම තියෙනවා මොන හරි ගන්න පුළුවන් කෑම තියෙනවා. යන්න තමයි තියෙන්නේ දැන්. මේකේ තියෙනවා පාරේ යද්දි පන්සල් එහෙම පඳුරු දාලා යන්න පුළුවන්. දැන් ඔය අපිට නම් ගානක් නැති වුණාට දුරේ ඉඳන් එන අය එහෙම මේවට පඳුරු දාලා යනවා. එතන නම් මේ ආරක්ෂිත වැට ගැලවිලා ගිහිල්ලා. පැදිලා. මම හිතන්නේ මේක නම් වෙන්නේ නැත්තේ අර ගිය සැරේ සුලිකුණාටුවෙන් මේ මෙතනින් වතුර ඇවිත් තියෙනවා ගිය සැරේ. ඒ හින්දා වෙන්නේ නැති. දුරින් පේනවා. තව අපි මීටර 100ක් විතර යන්න ඕනේ. මේ තියෙන්නේ දුම්හිඳ වෝටර්ෆෝල් එක. ඔන්න ඉතින් අපි වෝටර්ෆෝල් එක ගාවට ආවා. එකමාරම ලස්සනයි. මේක කැම් එකට වඩා ඇත්තටම ලස්සනයි. உயிரின் உயிரே உயிரின் உயிரே நதியின் மடியில்